පින්වත්නි, එක්තරා පුද්ගලෙක් හිටියා. මේ කෙනා ජ්‍යොතිෂ්‍යවේදියෙක් මුණ ගැහුණා තමන්ගේ කේන්දරේ බලාගන්න. ඊට පස්සේ ජ්‍යොතිෂ්‍යවේදියා කිව්වා ඔබට මාරක අනතුරක් තියෙනවා. බෝධි පූජා ටිකක් තියන්න. ඉතින් මෙයා අර ජීවිතේට තියෙන අනතුරු ගැන කල්පනා කරලා බුදුරජාණන් වහන්සේට ගිහින් බෝධි පූජා තිබ්බා. පළවෙනි දවසේ තිබ්බා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි දවසේ තිබ්බා. හයවෙනි දවසේ තිබ්බා. හත්වෙනි දවසේ බෝධි පූජා තියලා එද්දී හදිසියේ වාහනයකට මෙයා අනතුරකටපත් වුණා. පත්ලා රෝහල් ගත වුණා. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. බෝධි පූජාවක් තියලා එන ගමන් මෙයා අනතුරකටපත් වුණේ. මෙයා කරපු පිනෙන් මෙයාට පිහිටක් ලැබිලා නැහනේ කියන චෝදනාව කෙනෙක් කරන්න පුළුවන්. ප්‍රශ්නේ පැනනගින්න පුළුවන් ඕනම කෙනෙක්. මේ ධර්මයේ ගැඹුරක් දන්නේ නැති, ප්‍රඥාවෙන් මේ ලෝක යථාර්ථය තේරුම් ගන්න බැරි මනසක් ඇති කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පිනෙන් පිහිටක් නැහනේ කියලා. හැබැයි ඇත්තටම ඔහුගේ ජීවිතය අහිමි වෙන්න තිබ්බේ. ඔහු මරණයටපත් වෙන්න තිබ්බේ. හැබැයි අර බෝධි පූජා තිබීමේ ආනිසංස, ඒ පින නිසා, ලෝතුරා බුදු කෙනෙකුට කරපු වන්දනාවේ පින නිසා අර ජීවිතය අහිමි වීම වැළකුණා. පුංචි අනතුරකින් ඔහු බේරුණා. ඉතින් ඒ නිසා කරන හොඳ දෙයට ගරහන්න එපා. අපිට මේ ලෝකේ හැමදේම තේරෙන්නේ නැහැ. මනින්න මිනුම් දඬු නැහැ. ඒ නිසා දැනෙන මට්ටමින් මේ ලෝකය විනිශ්චය කරලා හොඳ දෙයට ගරහලා, පින්කම් වලට ගරහලා මේ පින් කුසල් කිරීම යහපතක් නැහෙනි. අපිට රැකවරණයක් නැහෙනි. අපේ ප්‍රශ්න විසඳුන්නේ නැහෙනි කියන චෝදනාව කරන්න එපා. මේ ලෝකේ කර්මය කියලා දෙයක්ත් තියෙනවා. මේ ලෝකේ න්‍යාම ධර්ම කියලා දෙයක්ත් තියෙනවා. ඒ නිසා හොඳ දේ කරන්න, නැවත නැවත කරන්න අපේ ජීවිතයට යහපත සිද්ධ වෙනවා. අපිට තේරුම් ගන්න බැරි වුණා. ත්‍රිවංශ